රයිට් මේ ෂෙෆ් සුසාන් ඉන්නේ. ඉතින් අපි දැන් හදාගන්න යන්නේ බිරියානි එක. නියමයි. ෂෙෆ් වැඩේ පටන් ගමු එහෙනම්. අපි දැන් ගී ඇඩ් කරගන්නවා. ඉතින් මොකක්ද ෂෙෆ්? මේ ඇවිල්ලා අපේ බිරියානි පේස්ට් එක. මේක තෝගලගේ දැන් සීක්‍රට් රෙසිපි එක. සීක්‍රට් පේස්ට් එක තමයි මේ ඇඩ් කරගෙන තියෙන්නේ. මේ සීක්‍රට් පේස්ට් එකයි ගී බටර් එකයි ඊට පස්සේ මේ කර්ඩ් මේ හැමදේම ඇටලා මාර සුවඳක් එන්නේ මේකේ. කර්ඩ් පොඩ්ඩක් වැඩිපුර දාගත්තාම මේක ඇත්තටම මේ රහ පොඩ්ඩක් වැඩි වෙනවා. කිරි ඉතින් කොහොමද ඉතින් අපි හැමෝම කැමතිනේ. අපි හැමෝම කැමතිද නේ ෂෙෆ්? අපි හැමෝම කැමතියි කිරි. අපි රයිස් ටිකම එකතු කරගන්නවා. රයිට්. ඔන්න දැන් අපි රයිස් ටික ඇඩ් කරගන්නවා. per person බිරියානි සමනක් 4 දිනකට වගේ තමයි අපි යන්නේ. සාමාන්‍යයෙන් 5 දිනකට වගේ අපිට කන්න පුළුවන් නේ. කන්න පුළුවන් මේක. ෂෙෆ් කොහෙද ගෙවල්ද උඩ? මගේ ගෙවල් නම් බකමෝනේ. දැන් මේ ඇස්කේ මේ ඉන්නවා. දැන් මේ දවස් ටිකේ මෙහෙ තමයි වැඩ. ඊයේ කලමුත් මේ අයියත් එක්ක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකනේ අපි කලින් සම්බෙලා තියෙනවා. කලින් සම්බෙලා තියෙනවා. අපි වීඩියෝස් බලලා ගන්නද මේ ෂෙෆ්ලා මතක ඇති. කල්පනා කරලා කමෙන්ට් එකක් දාන්න කොහෙද ඉතින් කියලා. වටිනා තෑගි. ඔයාලට වටිනා තෑගි දා ගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න මේ ෂෙෆ්ලා කොහෙද ඉතින් කියලා. රයිට්. ෂෙෆ් ඉතින් මේ මොනවද දාන්නේ? මේ අපි රෝස් වෝටර්. මේ රෝස් වෝටර් අපි එකතු කරගත්තා. ඇත්තටම මේ බිරියානික ගොඩක් සුවඳයි. හොඳ සුවඳක් එනවද නේ? ඔව්. එහෙනම් අපි රෝස් වෝටර් එකතු කරගන්නවා මේකට. මේ පේස්ට් එකත් එක්ක මාර සුවඳක් එන්නේ ෂෙෆ්. අතර මේ මම හිතුවේවත් නෑ මේ මෙච්චර සුවඳක් එහෙම එනවා කියලා. නියමයි. මේක අපි අන්තිමට එකතු කරගන්නවා කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළ ටික ඇඩ් කරගන්න. කොත්තමල්ලි කොළ අන්තිමට එකතු කරගත්තාම ඇත්තටම මේක බෙස් ගතිය පොඩක් තියෙනවා. ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා නේ ෂෙෆ්. කලින්ම දාගත්තොත් එහෙම මේක ටක් ගාලා නැලලා යනවා. ඉතින් ෂෙෆ් ඒ වගේම දැන් මේ BYOB එකක් තියෙනවා. කට්ටියට සෙට් වෙන්න ඉන්න පුළුවන්. වයිට් වර්ග දාගන්න පුළුවන්. ඕන දෙයක් පුළුවන්. ඕන දෙයක් පුළුවන්. අපි ලොකු මෙනු එකක් තියෙනවා. ඉන්දියන්, තායි, චයිනීස් මේ හැමදේම තියෙනවා නේ. ඔව්. මරු. රයිට් ෂෙෆ් එනම් වැඩි ඉවරයි නේ. වැඩි ඉවරයි. දැන් අපි වැඩි ඉවරයි. සුවඳත් එක මේකත් අරන් මම තමයි යන්නේ දෙන්නේ මට. අතර මාර සුවඳක් තියෙන්නේ. ෂෙෆ් එනම් මට මේක ඉක්මනට බැලන්ස් කරලා එවන්න. මම ඉස්සෙල්ලාම කන්නේ මේ බිරියානි. රයිට් ෂෙෆ් එනම් හරි. නියමයි ෂෙෆ් කියන්න බලන්න. ඉතින් ඔන්න මේක තමයි මේ පිළිමතලාව පොල්ලපු බිරියානික. ඉතින් මම ඉස්සලත් මතක් කරගන්න අපි ඉන්නේ ද කැන්ඩි කැෆේ එකේ ඉන්නේ. ඉතින් මේ බිරියානිකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔන්න බණ්ඩා try කරලා බලන්න යන්නේ කොහොමද කියලා. ඒගොල්ලන් පේන ඇති හොඳ ලොකුම ලොකු chicken legs හතරක් තියෙනවා. ඒ වගේම තමයි fried egg හතරක්, pineapple මේ හැමදාම ඇඩලා තියෙනවා මේකට. තමයි special gravy එකකුත් තියෙනවා. ඉතින් හදද්දි එහෙම හොඳ සුවඳක් ආව. හොඳට spices මේ හැම දෙයක්ම ඇඩ් වෙලා. ඒ වගේම තමයි ෂෙෆ්ගේ සීක්‍රට් රෙසිපි එකට තමයි මේ බිරියානි එක හැදලා තියෙන්නේ. අපි try කරලා බලමු කොහොමද කියලා. රයිට් අපි නම් බිරියානි try කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේක ඔෆ් එකක් කියන්නේ. ඉතින් මේකට තව ලැබෙනවා අපිට Pepsi 1.5 ලීටර් එක බොටල් එකකුත් ලැබෙනවා. ඉතින් අමතක කරන්න එපා මේ ප්ලේස් එකේ තියෙන පිළිමතලාවේ ටවුන් එකෙමයි තියෙන්නේ. මට හොයාගන්න ගොඩක් ලේසි. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකේෂන් එක ගැන හැම විස්තරයක්ම දාලා තියෙනවා. ඉතින් ප්‍රයිසස් ඒ දේවලුත් දාලා තියෙනවා. ඉතින් ඩයිනින් ඒරියාස් 3-4ක් තියෙන, පූල් එකක් තියෙන වෙනස් විදිහේ රෙස්ටොරන්ට් එකක් මේක. අතන ඉන්ටීරියර් මේ හැමදේම ගොඩක් ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ කැන්ඩි යන අතනමග හරි ඔයගොල්ලෝ මේ පිළිමතලා මේ අවටරන් ඉන්නේ අනිවාර්යයෙන් මෙන්න මේ රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා මේ කෑම හැමදේම try කරලා බලන්න. ඉතින් අපි දැන් try කරන්න යන්නේ පිළිමතලාව හොල්ලපු මේ බිරියානි එක. බලමු කොහොමද කියලා. හරි පෙප්සි එකක් දෙනවා. right thank you මේ බිරියානිට ස්පෙෂල් ග්‍රේවි එකක් දීලා තියෙනවා තමයි මින්චි සම්බල් එක රයිත් එක මේ කොච්චි පේස්ට් එකකුත් තියෙනවා ඊට පස්සේ ලොකු කිලෝ එකකට වඩා වැඩි චිකන් පීසස් 4ක් ඇදලා තියෙනවා ඉතින් අපි try කරලා බලමු fried egg pineapple lettuce මේ හැමදේම තියෙනවා ඉතින් මේ චිකන් පීසස් ටිකම තියෙනවා කිලෝ එකකට වඩා වැඩි අපි තියෙන ලොකු මේක බලලා දාගමු මොකද්ද ගන්න දාගන්න right fried egg එකක් ලැබුණා pineapple wow ඉතින් මේක හොඳට peanut ඒක තමයි fried onion මේ හැම දෙයක්ම ඇඩ් කරලා තියෙනවා ඉතින් මම දකින්න ඇති හොඳට කොත්තමල්ලි කොළ දැම්මා ඉතින් ඒ සුවඳ හැම දෙයක්ම හොඳට දැනෙනවා ඉතින් ෂෙෆ්ගේ සීක්‍රට් රෙසිපි එකට තමයි මේ හැම දෙයක්ම හැදලා තින්නේ
ගී එක්ක මික්ස් වෙලා මේ රයිස් එක හොඳ සුවඳක් එනවා. නියම බිරියානි එකක් කියලා කන්න කලින් මේ සුවඳින් මට කියන්න පුළුවන්. ඉතින් කොච්චි පේස්ට් එක තියෙනවා. ඉතින් මම මේක ඉස්සෙල්ලාම ගත්තේ මොකද මේ කොච්චි පේස්ට් එකේ සුවඳ හොඳට දැනෙනවා. ඒකෙන් නියම ටේස්ට් එකක් තියෙයි. යා වැඩිපුර ගත්තා. ඊට පස්සේ රයිත එක. ඉතින් අනිවාර්යෙන් බිරියානි එකේ රයිත එකක් තියෙන්න ඕනේ. රයිත එකෙන් තමයි මේ ටේස්ට් එක අයි ඩබල් ට්‍රිපල් වෙලා එන්නේ. වාව් හොඳ රයිත එකක් තියෙනවා. කැරට් අනියන් මේ හැමදේම ඇඩ් කරමු. අපි නම් ගමු මිංචි සම්බල් එක. ඉතින් ස්පෙෂල් ග්‍රේවි එකක් තියෙනවා. අපි ග්‍රේවි එක බලමු කොහොමද කියලා. වාව්. මේකේ සුවඳින් මට තන මේ බිරියානිගේ ටේස්ට් එක තවත් වැඩි වෙනවා මේ ග්‍රේවි එකට. හරි අපි try කරලා බලමු එහෙනම් කොහොමද කියලා. සුපර්. මේක මේ ස්පයිසස් වල තියෙන ටේස්ට් එක මේ මසාලා බිරියානි ටේස්ට් එක ගාන බැලන්ස් එකට තියෙනවා. අඩුත් නැහැ වැඩිත් නැහැ. අර සමහර තැන් වල මේ තියෙන ස්පයිසි ටේස්ට් එක වැඩිනේ. මේ ගාන බැලන්ස් එකට තියෙනවා නියමයි. රයිස් එක සුපර් විදිහට දෙනවා. නියමයි. අපි උදේ රයිතා මිංචි කොච්චි පේස්ට් එක මේ හැමදේම ඇඩ් කරලා ගමු. මේ ග්‍රේවි එක මම තව ග්‍රේවි ටිකක් ඇඩ් කරගන්නවා. හොඳ ක්‍රිස්පි එකට දෙන චිකන් එකක් තියෙනවා. හොඳ ෆ්‍රයිඩ් චිකන් එකක් තියෙන නියමයි. Pepsi 1.5 ලීටර් බොටල් එකක් ලැබෙනවා. හොඳ 4 දිනකට 5 දිනකට වගේ මේක හොඳටම ගාන. හොඳට ෂෙයා කරගෙන කන්න පුළුවන් නියමයි. ඉතින් ඔන්න බන්න කට්ටියත් එක්ක ෂෙයා කරගෙන මේක කෑවා. ඉතින් මේක හොඳට කැෂුව් පීනට් මේ හැමදේම තියෙනවා. තව ටිකක් බෙදා ගමු අපි. අපි නම් මේක කාගෙන ගිහිල්ලා ඊට පස්සේ ස්පෙෂල් කොත්තුවත් එක්ක අපි සෙට් වෙනවා.